අනේ මම මේ කලින් ඔය කසාද 6-7ක් කරලා හිටියට මම තාම වර්ජින්. ඔයා වැරදියට හිතන්න එපා මං ගැන. අරුවහන ඒ කොහොමද එහෙම උනේ? යානි කියලා මම මේ අනේ මේ ඉස්සරළම කසාද බැඳලා හිටියේ කාර් සේල් අයිතිකාරයෙක්. කාර් සේල් අයිතිකාරයෝ කසාද බැඳහම ඔයා දන්නවනේ මෙයා සිටුේෂන් එක. වාහන බ්‍රෑන්ඩ් නිව් තියාගන්න තමයි කැමති. කැමති මචං බ්‍රෑන්ඩ් නිව් තියාගන්න තමයි මොකද උන් දන්නා යූස් කරාම මිල බහිනවා. ඊට පස්සේ ඒක ඩිවෝස් වෙලා මේ ඊට පස්සේ බැඳේ බස් කොන්දොස්තර මහත්තයෙක්. එයා හැමදාම නිදා ගන්න කියලා ඉඳලා එයා කියනවලු පොඩ එහාට එන්න ඔතන ඉඳ තියනවනේ මොකද්ද කරන්නේ? ඔය හෙත්තලා ඉන්නේ පොඩ නජුලි කර කිව්වත් අහන්නේ නැහැ. පොඩ එහාට යන්න ඔයාට යන්න ඔය හෙත්ත වෙන්නේ. ඉතින් ඒකත් ඒ විදිහට මේ ඉවර වුණා. ඊට පස්සේ හම්බුනේ බාසුන් නැහැ කෙනෙක්. බාසුන් නැහැ එක්ක මචං කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඌ හැමදාම කියනවා කියන්නේ මේ ආදරම් බෑ වෙන වැඩ වගේ වෙනවා. ටික දවසක් දෙන්නෝ. ඊට පස්සේ මේ ඩෙන්ටිස් කෙනෙක්. මේ ඩෙන්ටිස්ගේ ප්‍රශ්නේ තියෙන්නේ ඩෙන්ටිස් කියනවලු පොඩ්ඩක් පැත්තකට ඉඳලා ඉරි වැටුණා වෙන්නේ කියලා.